හිතන්න එක රැයකින් මුළු ගම්මානයක් පිටින්ම මිය ගියොත් කිසිම සද්දයක් නැහැ. වෙඩිහඬක් ඇහෙන්නේ නැහැ. ලේ බින්දුවක්වත් කිසිම කෙනෙක්ගේ තැවිරිලා. හැමෝම තමන් හිටපු තැන්වලම ගල් වෙලා මැරිලා වැටිලා ඉන්නවා. සමහරු කෑම කනවා. සමහරු hina වෙනවා. තවත් සමහරු ගේ ඇතුලේ සුවනින්දේ. මේක නිකන් අද්භූත හොල්මන් කතාවක් නෙමෙයි. මීට අවුරුදු ගණනාවකට කලින් ඇත්තටම මේ මහ පොළොවේ සිදුවුණු දෙයක්. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ කැමරුන් රටේ තියෙන ලේක් නයොස් නැත්නම් මේ නයොස් කියන මාරාන්තික විල ගැන. මේ විල එක රැයකින් මිනිස්සු 1746 දෙනෙක්ව නිහඬව මරා දැම්මේ කොහොමද? ඒ මරණයට ඇත්තම හේතුව මොකද්ද? අදටත් මේ විල ඇතුලේ මාරයා සැඟවිලා ඉන්නවද? අපි ලෝක ඉතිහාසය හොයාගෙන යද්දී හම්බ වුණු මේ බියකරු සිදුවීම ගැන අද අපි සවිස්තරාත්මකව එකින් එක කතා කරමු. රැඳෙන්න දිගටම අපේ හරස්කඩ YouTube නාලිකාවත් එක්ක. අපි 1986 අගෝස්තු 21 වෙනිදාට යමු. අප්‍රිකාවේ කැමරුන් රටේ වයඹ දිග පළාතේ තියෙන නිහඬ සාමකාමී ගම්මානයක් තමයි නයොස් කියන්නේ. මේ ගම අයිනේ හරිම ලස්සන නිල් පාට වතුර තියෙන විලක් තිබ්බා. ගම්වැසියෝ මේ විලෙන් මාළු බෑවා. සමහරු වතුර බීවා. ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔවුන්ගේ මරණය මේ විල ඇතුළෙම තමයි හැංගිලා ඉන්නේ කියලා. හරියට මේ එදා රෑ 9:30 විතර ලොකු ගොරවන සද්දයක් ඇහුණා කියලා. මේ සිදුවීමෙන් පස්සේ බේරෙන කීප දෙනෙක් කිව්වා. හැබැයි ඒක හෙන ගැහුවා වගේ ලොකු සද්දයක් නෙමෙයි. විල ඇතුලේ නාපු අමුතුම පිපිරීමක් වගේ සද්දයක්. ඒත් එක්කම විල මැදින් අඩි 300ක් විතර උසට වතුර පාරක් උඩට විසි වෙලා තියෙනවා. ඊට පස්සේ උන දේ හිතා ගන්න කාටවත් බැරි වුණා. හිතන්නකෝ කිසිම පාටක් නැති, කිසිම සුවඳක් නැති, අඩුම ගානේ පේන්නේවත් නැති මීදුමක් වගේ වායුවක් විලෙන් පිට වෙලා මුළු නිම්නයම වසාගත්තා. මේ වායුව වාතයට වඩා බරයි. ඒකින්ද කෙලින්ම පොළොව මට්ටමට බැහැලා ගම්මානේ හරහා ගලාගෙන ගියා. මිනිසුන්ට මේක පෙනුනේ නැහැ. ඔවුන් හුස්ම ගද්දී ඔක්සිජන් වෙනුවට ශරීරයට ඇතුළු වුණේ මේ මාරාන්තික වායුව. විනාඩි කිහිපයක් ඇතුළත කිසිම වේදනාවක් නැතුව මේ ගමේ හිටපු හැමෝම සිහි නැති වෙලා මරණයටපත් වුණා. ඊළඟ දවසේ උදේ නයොස් ගමට ආපු අයට දකින්න ලැබුණේ හදවත නතර වෙන දර්ශනයක්. පාරවල් අයිනේ ගෙවල් ඇතුලේ මිනිස්සු නිහඬව මිය ගිහිල්ලා. එක මවක් තමන්ගේ දරුවාව වඩාගෙන ඉද්දිම මේ දෙන්නම මිය ගිහින් තිබ්බා. ඒ වගේම සතුන් දහස් ගණනක් මේ ගමේ හිටපු මැරිලා. හැබැයි පුදුම කියන්නේ ගෙවල් වලට කිසිම හානියක් සිද්ධ වෙලා තිබ්බේ නැහැ. අඩුම ගානේ ගෙදරක වීදුරුවක්වත් බිඳලා තිබ්බේ නැහැ. මේ සිදුවීමත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ හිටපු මිනිස්සු කොයිතරම් අසරණ වෙද්ද නැද්ද කියලා. මේ සිදුවීමෙන් බේරුණ කීප දෙනෙක් කිව්ව දේ තමයි ඔවුන්ට හරියට දැනුනේ කුණු උණු බිත්තර සුවඳක් වගේ දෙයක් කියලා. සමහරුන්ගේ ඇඟවල් වල 아무තු පිලිස්සුන් තුවාල දක්නට තිබුණා. මුලින්ම හැමෝම හිතුවේ මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්. එහෙම නැත්නම් රජයෙන් කරපු සමහර රහස් පරීක්ෂණයක් කියලා. නයොස් විල කලින් තිබුණේ හරිම ලස්සන නිල් පාටට. හැබැයි මේ සිදුවීමෙන් පස්සේ විලේ වතුර තද රතු පාටට හැරුණා. හරියට ලේ විලක් වගේ. ඇත්තටම මොකක්ද එදා රෑ මේ නයොස් විලේ සිද්ධ වුණේ? විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තේ අන්න ඒ වෙලාවේදී. මේක ලෝකයේ සිද්ධ වුණු ලොකුම ස්වභාවික විපත් වලින් එකක් විදිහට සැලකෙනවා. මේකට විද්‍යාත්මකව කියන්නේ ලොමිනික් ඉරප්ෂන් කියලා. එහෙම නැත්නම් නයොස් විල හැදිලා තියෙන නිදාගෙන ඉන්න ගිනි කන්දක් උඩ. ඒ ගිනි කන්දෙන් නිතරම කාබන් ඩයොක්සයිඩ් වායුව විල යටට මුදා හැරීමක් සිද්ධ කරනවා. සාමාන්‍ය විල් වල වතුර එකිනෙකට කලවම් වෙනවා. හැබැයි නයොස් විලේ යට තියෙන වතුර හරිම නිසංසලයි. මේ හින්දා මේ විෂ වායුව අවුරුදු 100 ගණනක් තිස්සේ විල යට හිර වෙලා තමයි තිබිලා තියෙන්නේ. එදාට මොකක් හරි හේතුවකට සමහර විට පොඩි නායෑමක් හෝ නිසා මේ යට තිබුණු වායුව එකපාරටම උඩට මතුවලා ආවා. හරියට සෝඩා බෝතලයක් හෙල්ලුවාම එකපාරටම ගෑස් එක උඩට එනවා වගේ. ටොන් මිලියන ගණනක් කාබන් ඩයොක්සයිඩ් වායුව විනාඩි කිහිපයකින් පරිසරයට මුදා හැරුණා. කාබන් ඩයොක්සයිඩ් වලට වඩා ඔක්සිජන් බර අඩු හින්දා මිනිසුන්ට හුස්ම ගන්න වාතය නැතිව ගියා. ඔවුන් මිය ගිය ඇත්තටම හුස්ම හිරවීමෙන්. ඔයාලා දැකලා ඇති සමහර තැන් වලින් අපට හම්බුණු දේවල් එක බලද්දී සබහා දහම කොයිතරම් දිහිසුණු වෙන්න පුළුවන්ද කියලා. අදටත් විද්‍යාඥයෝ මේ විල ඇතුළට බට දාලා තියෙනවා. ඒකට හේතුව තමයි අර යට තියෙන වායුව හෙමින් එළියට පිට කරන්නේ. මොකද ආයෙත් මේ වගේ දෙයක් වුණොත් ඒක මීට වඩා භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. අද නයොස් විල ආවට මිනිස්සු ආයෙත් පදිංචි වෙන පටන් අරන්. හැබැයි ඒ හැමෝම ඉන්නේ ඉතා ලොකු බයකින්. අපි සබදාම එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කියන එක මේකට හොඳම උදාහරණයක්. එදා මැරුණු 1746 දෙනා වෙනුවෙන් අදටත් නයොස් ගමේ ස්මාරකයක් දකින්න පුළුවන්කම තියෙනවා.
ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ සිදුවීම ගැන? මේ වගේ විල් තවත් ලෝකයේ තියෙන්න පුළුවන්ද? අපේ රටේ වුණත් නොපෙනෙන මේ වගේ රහස් කොච්චර තියෙන්න පුළුවන්ද? ටිකක් හිතලා බලන්නකෝ, එක රැයකදී මුළු පරම්පරාවක්ම නැති වෙලා යන්න පුළුවන් නම් අපි මේ ජීවිත ගැන මොනතරම් අවධානයෙන් ඉන්න ඕනේද? ඉතින් අද කතාව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් අභිරහස්, ඒ වගේම තමා දැනුමට සම්බන්ධ දේවල් එකතු කරගන්න අපේ හරස්කඩ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි අයමත් තවත් අමුතු කතාවකින් හම්බෙමු. හැම දිනාටම සුබ දවසක්.